මම ප්‍රධාන වශයෙන්ම කිව්වා සූර්ය වන්දනාව සම්බන්ධව. එතකොට දැන් තව දෙයක් තමයි මේ යෝගා ක්‍රමවේදයන් කරද්දී සමහර මිනිස්සු දැන් මේ පොඩ්ඩක් මේ වැරදි මත පොඩ්ඩක් අපි එහෙට මෙහෙට කරලා අපි දාන්න ඕනේ. නැත්තම් මේක ඉස්සරහට පොඩ්ඩක් අරන් යන්න අපහසුයි. දැන් මම දැකලා තියෙනවා සමහරු මේ යෝග ක්‍රම විවිධ ස්ථාන වලට ගිහිල්ලිවලා හයි කෝට් ගහගෙන එහෙම නැත්තම් බොටම් ඇඳගෙන එහෙම නැත්තම් මේ ඩෙනිම් ඇඳගෙන ඇවිල්ලිවලා කරන කන්සෙප්ට් එකක්. ඇත්ත වශයෙන්ම මෙම යෝග ක්‍රමවේදී උස් කඳු මුදුන් වල සිටගෙන තමයි මේවා කරන්නට ඕන. ඊට හේතු තියෙනවා. ඊට හේතු ඇවිල්ලිවලා අතීතයේ හිටපු යෝග ඍෂීන් වහන්සේලා ආගේ අවබෝධයක් තිබෙලා තිනවා මේ මහ පොළොවෙන් ඉහළට යන්න මෝක්ෂයට පිටු වෙනවා. ඉහළට අවකාශයට යන්න පහසු වෙනවා කියලා. එතකොට දුහුල් සලුපට හැඳගෙන තමයි මේ යෝගාභ්‍යාසය කරන්නේ. එතකොට දැන් මේ ඕගොල්ලන්ට මේ අනිවාර්යයෙන්ම මේවට එකතු කරගන්න ඕන කරුණු කියන්නේ. දැන් බටහිර ලෝකේ අපි ගත්තාම අපි දැකලා තියෙනවා මේ යෝග කර්මම සිද්ධ කරනවා ඒගොල්ලෝ නිර්වස්ත්‍රයෙන්. ඇඟේ නූල් පොටක්වත් නැතුව. එතකොට මේක මේ අභිචාර තිරච්චීන විදිහකට යන ක්‍රමවේදයක් නෙවෙයි. තව දෙයක් තමයි මේ යෝග ගුරුවරයෙක් ඉන්දියාවේ ගිහිල්ලිවලා කොහේ හරි ආශ්‍රමයකින් මේක ඉගෙනගෙන ලෝකේ ඕනම රටකට ගියාම ඒගොල්ලෝ ඒ තමන්ගේ මවුරට ගියාම මේක මිනිස්සුන්ට දෙන ලේසි ක්‍රමයක් හොයනවා. එතකොට මේ දෙන ලේසි ක්‍රමයේ අනුව තමයි මේ මිනිස්සු මේ දේවල් ඉගෙන ගන්න. එතකොට දැන් තව දෙයක් තමයි සමහරව හිතනවා යෝගා දැන් මට මෙතන අභියෝගයක් එන්න පුළුවන් අපේ යෝගා කරන මාස්ටර්ස්ලාගේ යෝගා ගුරුවරුන්ගේ. එහෙම කොහොමද අපිත් මේව සහතික අරන් ආවේ? ඔබ මොනවද දන්නේ කියන කාරණාව හොඳට මතක තියාගන්න. ඇමරිකාවේ මිනිස්සෙක් ලංකාවට ආවොත් නිවැරදි යන්ත්‍රමන්ත්‍ර ගුප්ත විද්‍යාව කොහෙද තියෙන්නේ කියලා ඌට යන්ත්‍රමන්ත්‍ර ගුප්ත විද්‍යාව නෙවෙයි හම්බෙන්නේ වෙන මොකක් හරි. තේරෙනද? අපිට සීගිරියට ගියහම රාවණ ඉතිහාසය හම්බෙනවද? නෑනේ. එතකොට ඉන්දියාවේ කවිලාස කූටට ගියහම පස්සේ ඊශ්වර හම්බෙන්නේත් නෑ. එහෙනම් යෝග හොයාගෙන ඉන්දියාවට ගියාට විතරක් මදි. ඉන්දියාවේ යෝග සෙන්ටර්ස් වලට ගියාට මදි. ඒ ඉන්දියාවේ යාළු තැන් තියෙනවා. මම මෙතන කියන්න උත්සාහ කරන්නේ මම ඉන්දියාවට ගියාද මම යෝග විද්‍යාව කරාද කියන කාරණාව. ඒක කොච්චර දුරට මම හැදෑරුවද කියලා කියන්නේ නැහැ. හැබැයි දැනගෙන මම අනිවාර්යයෙන්ම එකක් මම කියන්න ඕනේ. මම ඉන්දියාවට ගිහිලා තියෙනවා. ඒ ටික ඇති. එතකොට ඔයගලන්ට කතා කරනකොට තේරෙනවා මේ මිනිස්සයා යම්කිසි දැනුම් පරාසයක් තුල ඉන්න මිනිස්සෙක් කියලා. තේරෙනද? එතකොට මම මෙතුවක් කාලයක් නිහඬව හිටියේ මට ඕනනම් මේවා YouTube එකට දාන්න තිබ්බා. හැබැයි YouTube එකට දැම්මොත් මේක එක තවත් යෝග ගුරුවරයෙක් බවට පත් වෙනවා. එතකොට මේකට විශේෂත්වයක් තියෙනවනේ මේකට වටිනාකමක් තියෙනවනේ සමහරක් වෙලාවට අපි ওই මිනිස්සු යෝග කරන ස්ථාන වලට අපි ගිහිලා තියෙන අපිට hina යනවා. විවිධ පන්සල් වල මිනිස්සු ඇවිල්ලිවලා සෑම ඉරිදාවකම ඇවිල්ලා කරන යෝග ක්‍රම තියෙනවා. ඒගොල්ලෝ ඒක ප්‍රදර්ශනාත්මකව කරනවා කියලා මැනහින් අවබෝධය. වෙනද? එතකොට මෙන්න මේ විදිහට තමයි යෝග භාවනාව එහෙම නැත්නම් යෝග ශක්ති වර්ධනය කියන එක සූර්යයා හරහා අපි ගනුදෙනු කරන්නේ. තව දෙයක් තමයි මේ අපි යෝග අභ්‍යාස කරනකොට මිනිස්සු හිතන් ඉන්නවා මේ සූර්යයා මේක දන්නවා කියලා දැනගෙන ඉන්නවා කියලා. සූර්ය දේවතාවුන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කිය රෑදෙගොඩ හරි යාමේ විල ඕක වන්දනාව සූර්ය දේවතාව ඕක දන්නේ නැහැ. සූර්ය දේවතාව ඒ මනුස්සයා පේන්නේ නැහැ. ඔතනේ සිද්ධ වෙන්නේ මොකද්ද මේ එනර්ජි එක ලබා ගන්න. සූර්ය දේවතාවාගේ ග්‍රහණයට හසුවන්න නම් සූර්ය ශක්තිය නිසියාකාරව හඳුනා ගන්නට නම් ඔන්න තියෙනවා. දැන් එනවා සූර්ය වන්දනාවට. සූර්ය වන්දනාව කියන්නේ මොකක්ද? ලෝක පරිශ්‍රකයන් ලෝක පුරාවිද්‍යාව ගත්තාම ඒ ලෝක පුරාවිද්‍යාඥයන් සොයාගෙන තියෙනවා ලංකාවේ ඉතරණි සූර්ය දේවාල පවතිනවා පැවිදිලා තියෙනවා කියලා. එතකොට සූර්ය දේවාලයක් කියන්නේ මොකද්ද? අපිට දැන් සූර්ය ශක්තිය ලබා ගන්නට සූර්ය වන්දනාවක් සිද්ධ කරන්න මෙන්න මේ ටික ඉස්සෙල්ලා අහගන්නව කෙටියෙන්. අපිට පුළුවන් ඒකේ විශිෂ්ට තෙල් වර්ග තියෙනවා හැබැයි කාල තෙල් භාවිතා කරලා එහෙම ඒ වුණාට මම ඔයගොල්ලන් සරලව මේක කරන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් එළඟි තෙල් මිශ්‍ර පොල් තෙල් පහනක්. එහෙම නැත්නම් පොල් තෙල් පහනක් පත්තු කරලා ඒවට විශිෂ්ට ස්තෝත්‍ර තියෙනවා. ලංකාවේ සිංහල ස්තෝත්‍ර තියෙනවා. දන්න කට්ටියගේ පොඩ්ඩක් අහලා බලන්න සොයා සපයා ගන්න. ලංකාවේ පරණ ගුප්ත විද්‍යාව කරන යක් ඇදුරා
එහෙම දන්නවා. එතකොට ස්තෝත්‍ර තියෙනවා, වන්දනාමාන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මෙවැනි පහනක් අපිට දැල්වීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ අංක 1ටම සූර්ය දේවතාවුන් වහන්සේට ස්තුති කරන්න. ඔබ වහන්සේ අපිට ජීවය දෙනවා, ඔබ වහන්සේ අපිට ප්‍රාණය දෙනවා, ඔබ වහන්සේ අපිට ශක්තිය දෙනවා. ඔබ වහන්සේ නිසා තමයි අපි රාත්‍රී කාලේ ජීවත් වෙන්නේ. ඒ නිසා බොහොම ස්තුතියි. මම මේ කිව්ව කතා වලට අඩු වැඩිය දාලානේ ඔය මෝර පිරිත තියෙන්නේ. අර බෝසතාණන් වහන්සේ කලක මොණරෙක් වෙලා පක්ෂියෙක් වෙලා ඒ හිමාල කඳු මුදුනේ වන්දනාමාන කරා කියන්නේ මේකේ අඩු වැඩිය ටිකක් ඕක තියෙන්නේ. ඒක ලස්සනට. එතකොට මෙවැනි මේ වගේ ආකාරයට අපිට පුළුවන් පහන් පත්තු කරලිබල ඕනම කාල සීමාවක අපිට ඒ සූර්යයාගේ ශක්තිය ලබා ගන්න මතක තියාගන්න අංක 1ට සූර්ය අභ්‍යාස ක්‍රම වේදයක් රාත්‍රී කාලයේ කරොත් අනිවාර්යයෙන්ම උට ට්‍රැක් පනිනවා. මේක මේ කාත් එක්කවත් තරහට නෙවෙයි කියන්නේ, පුරුද්දක් වශයෙන් සතියේ එක දවසක් තෝරගෙන එයා පහසු වෙලාවක් වෙන්න එහෙම ගියොත් උට ට්‍රැක් පනිනවා. මොකද හේතුව චන්ද්‍රයා කියන්නේ සෞම්‍ය ග්‍රහය. මේ සෞම්‍ය ශක්තියත් එක්ක අසුභ ශක්තියන් රාශියක් එන. මොකද චන්ද්‍රයා කියන්නේ අනිවාර්යයෙන්ම සිතුවිලි වලට බලපාන ග්‍රහය. එතකොට ඒ ග්‍රහය නරකයි කියන කතාව නෙවෙයි. හිමිදිරි උදෑසක දැන් අපේ අතීතයේ වර්තමානයේ ඇතම් මේ යෝග ධර්මතාවයන් හරියට කරන සමහරක් ඉන්දියාවේ ප්‍රදේශයන් වල ඉන්නවා යෝගාවචරයන්. ඒගොල්ලෝ මේ යෝග වන්දනාව ආරම්භ කරන්නේ සූර්ය උදාවට ප්‍රථම පැය භාගයකට කලින්. පැහැදිලිද ඔබට? එතකොට ඒගොල්ලෝ මේක අභ්‍යාසයක් විදිහට මේ 12 එකපාර කරනවා. හරිද? ඒ කරලා හැබැයි මෙහෙම ඒගොල්ලෝ ඒක ස්ටාර්ට් එකේදී පටන් ගන්නෙ අවම විනාඩි 5ක්. එහෙම කරලා ඒගොල්ලෝ වෙන යෝග ඉරියව්වකට මාරු වෙනවා. හැබැයි ඒ මාරු වෙන යෝග ඉරියව්ව මේ ක්‍රම 12 තුල නැහැ. හරියට ගත්තොත් ක්‍රම 13ක් තියෙනවා මේ යෝග සංසිද්ධියට. එතකොට ඕගොල්ලෝ දැකලා තියනවාද මේ යෝග අභ්‍යාස ක්‍රම කරනකොට මේ සූර්ය මුද්‍රාව පිහිටවලා පද්ද පරියන්කින් මහ පොළොවේ වාඩි වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ දැකලා නැහැ. එහෙනම් මේකේ අවසාන ස්ටෙප් එක තමයි ඒක. තේනද? සූර්ය භාව ඒ අවසාන මොහොතේ සූර්ය නැගගෙන එනකොට ඒකෙන් ලබා ගන්න උපාදානය කරගෙන ඒ සංඥාව අරගෙන ඒගොල්ලෝ භාවනාවට වාඩි වෙනවා. ඒ වාඩි වෙන භාවනාවත් ඒ හස්ත මුද්‍රාවකින් ඒගොල්ලෝ ඒක හස්ත මුද්‍රාවකින් තමයි ඒගොල්ලෝ ඒ පද්ද පරියන්කයට එන්නේ. ඒ ඇවිල්ලා ඒ සූර්ය භාවනා ක්‍රම වේදයක් තියෙනවා. සමහර කට්ටිය හිතාගෙන ඉන්න සූර්ය භාවනා කියන්නේ